කරන ක්ලෙන්සින් වෝටර් එක තමයි. Hello everyone, welcome to back my YouTube channel. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගෙන යන්නේ මගේ night skin care routine එක කොහොමද වෙන්නේ කියලා. මම කලින් vlog එක ඔයාලත් එක්ක ෂෙයා කරලා હતા මගේ morning skin care routine එක. ඉතින් ඒකට ගොඩක් හොඳ comments එහෙම ඇවිල්ලා තිබ්බා. ඉතින් මම ඒ දවස්වලම ඔයාලට කිව්වා මගේ night time skin care routine එකක් මම අරගෙන එන්නම් කියලා. anyway මට ඒක අරගෙන ඉන්න බැරි වුණා. කොහොම හරි ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා මගේ night time skin care routine එක මම කොහොමද කරන්නේ කියලා. මම ඉතින් සාමාන්‍යයෙන් සතියට එකපාරක් full body scrub එකක් එහෙමත් නැත්නම් අනිවාර්යෙන් මගේ මුණ හොඳ scrub එකක් කරලා හොඳ පැක් එකක් දාගන්නවා. ඒක සතියට එකපාරක් මට මොකක්වත් හරි වැඩක් තිබිලා මට කරගන්න බැරි වුණොත් මම මේක ඊළඟ වීක් එකේ අනිවාර්යෙන්ම කරනවා. ඉතින් ඔයාලා busy ඇති. ඉතින් සතියට එකපාරක් පුළුවන් නම් වෙන් කරගන්න ඔයා වෙනුවෙන් මොකද අපි මේ හැමදේම කරන්නේ ලස්සනට ඉන්න. ඉතින් අපි බලමු කොහොමද මගේ night time skin care routine එක වෙන්නේ කියලා. මම use කරන cleansing water එක ඇවිල්ලා Garnier එකේ Miracle cleansing water එක. මේක ඇවිල්ලා rose water එක හා සමානයි. ඉතින් මේකෙන් හොඳට මූණ cleansing කරගන්න පුළුවන්. මම ඔයාලට මේක මගේ morning skin care routine එකේත් ඔයාලට පෙන්නුවා. ඉතින් මේක ගොඩක් කල් use කරන්නත් පුළුවන් අපිට. ඉතින් මේකෙන් අපි dots ටිකක් අරගෙන cotton pads එකට මේ වගේ දාගෙන හොඳට අපේ මූණ ක්ලෙන්සින් කරගන්න ඕනේ. අපි අනිවාර්යෙන් ක්ලෙන්සින් කරගත්තට පස්සේ අපි ටෝනර් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් මම යූස් කරන ටෝනර් එක ඇවිල්ලා පිට්සි බ්‍රෑන්ඩ් එකේ ග්ලෝ ටොනික් එකක්. ඉතින් මම මේක ඔන්ලයින් ස්ටෝර් එකකින් තමයි ගෙන්න ගත්තේ. ඉතින් මේ ටෝනර් එකත් ගොඩාක් හොඳයි. මාරම කූලි මූණට ඇප්ලයි කරාම ඉතින් මේකත් අපි කොටන් පැඩ්ස් එකට දාගෙන මූණේ ඇප්ලයි කරගන්න ඕනේ. ඒක මේ මාරගෙන පොඩි ඩොට්ස් ටිකක් තමයි දාගන්න ඕනේ. ඩොට්ස් ටිකක් දාගෙන මම ඉතින් අද මේ ස්ක්‍රබ් කරන්න යන්නේ නැහැ ෆේස් එක. මොකද මම වොෂ් දාලා එද්දි ෆුල් බොඩි ස්ක්‍රබ් එකක් කරගෙන තමයි ආවේ. ඉතින් ඒක නිසා මම මෙතනදී ඔයාලට ස්ක්‍රබ් කරන එක පෙන්වන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ස්ක්‍රබ් එකත් night time routine එකේදී කරගත්තොත් හොඳයි. මූණට absorb වෙන්න දෙන්න ඕනේ. ඒ මූණට හොඳ පැක් එකක් හරි එහෙමත් නැත්නම් face mask එකක් හරි යූස් කරන එක තමයි හොඳ කරලා අපි හොඳ මසාජ් එකක් දුන්නොත් අපිට ලොකු දෙයක් කරන්න ඕනේ නැහැ night skin care routine එකේ. ඉතින් සාමාන්‍ය පොඩි දේවල් ටිකක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් මම අද යූස් කරන්න යන්නේ face mask එකක්. මේ green tea face mask එක තමයි මම අද යූස් කරන්නේ. මම මේක ගත්තේ ඩුබයි වලින්. ඉතින් මේකේ ෂීට්ස් 10ක් තියෙනවා. මම මේකේ තාම යූස් කරලා තියෙන ෂීට්ස් 3ක් හරි 2ක් හරි වගේ තමයි. ඉතින් අපි දැන් මේක දාගමු. දෙකක් ආවා. සාමාන්‍ය ෆේස් මාස්ක් එකක් දාද්දි අපි පොඩ්ඩක් ෆ්‍රිජ් එකේ තියලා කූල් කරලා දැම්මම අපේ ෆේස් එකට මාර රිලැක්සින් එකක් එන්නේ. ඉතින් මම අද ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ නෑ. ඉතින් කමන්නේ අදට මේම යූස් කරමු. මම ෆේස් මාස්ක් එකක් ගායින් අනිවාර්යෙන් දාද්දි ඒකේ අර දාන විදියක් තියෙනවා. පිටිපස්සේ ඇඳලා දාන විදියක් තියෙනවා. ඉතින් ඒ දාන විදියට දාන්න නැත්නම් හරියට ඒ කියන පොයින්ට්ස් වලට අපි මේක සෙට් කරගත්තේ නැත්නම් අපිට අපහසුයි ඒක අර මූණේ තියාගෙන ඉන්න. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ෆේස් මාස්ක් එකේ මෙන්න මේ පිටිපස්සේ මේ වගේ ලියලා තියෙනවා කොහොමද හරියට ෆේස් මාස්ක් එක අපි දාගන්න ඕනි කියලා.
හරියටම දාගන්න ඕනේ. දැන් මේක තමයි තියෙන්නේ. මේක ඉතින් අර මේ සීරම් එක තියෙනවා, ගොඩක් පැකට් එකේ තියෙනවා සීරම් එක. ඉතින් මේක හරියට දාගෙන ඉන්න. විනාඩි 20කට පස්සේ මම මගේ ෆේස් මාස්ක් එක රිමූව් කරා. මාරම කූල් එකක් තියෙන මූණට. ඉතින් තවත් චුට්ටක් තියෙනවා වගේ මූණේ සීරම් එක. ඉතින් ඒ තියෙන සීරම් ටිකත් අපි හොඳට මූණට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. ඉතින් ඒ අතරෙත් අපි අපේ ෆේස් මසාජ් රෝලෙන් හරි අතින් හරි මූණ පොඩ්ඩක් ආයේ මසාජ් කරගන්න ඕනේ. මේ වෙද්දි නම් දැන් හොඳට ෆේස් මාස්ක් එකත් එකේ තිබ්බ ඔක්කොම අපේ මූණට හොඳට උරාගෙන මූණ හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේ වෙලාවේ අපේ නයිට් එකේ අපි ඩේලි යූස් කරන ප්‍රොඩක්ට්ස් තියෙනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. නැතිනම් ඔයාලට මෙහෙම නිදි ගන්නත් පුළුවන්. ඉතින් මම නම් සාමාන්‍යයෙන් සීරම් එකයි මගේ ලිප් බාම් එකයි අයි සීරම් එකයි මම ඩේ ටු ඩේ අනිවාර්යෙන් යූස් කරනවා. ඉතින් මම යූස් කරන අයි සීරම් එක ඇවිල්ලා ඩොටර් රෂෙල් 24K එකේ ගෝල්ඩ් අයි සීරම් එක තමයි මම යූස් කරන්නේ. මේකෙන් මට මාරම බෙනිෆිට් එකක් තියෙනවා. මේ ඇවිල්ලා මගේ සෙකන්ඩ් බොටල් එක ෆෙස්ට් එක ඉවර වුණා මේ මන්ත් එකේ මුල වගේ. ඉතින් මේකෙන් මාරම රිසල්ට් එකක් තියෙනවා මට. අයි සීරම් එක යූස් කරාට පස්සේ මම මගේ ෆේස් එකට සීරම් එකක් යූස් කරනවා. මම ගොඩක් කැමති සීරම් වර්ග යූස් කරන්නේ. මොකද ඒවා වලින් බෙනිෆිට් මට තියනවා වගේ තේරෙනවා. ඉතින් මම යූස් කරන ෆේස් සීරම් එක ඇවිල්ලා ඔනෙලා එකේ විටමින් C. මෙර නයිට් තමයි යූස් කරන්න ඕනේ. මේකෙනුත් ඩොට්ස් කීපයක් අරගෙන හොඳට මූණේ ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ.
ඉතින් බේසික් දේවල් ඉවරයි. තව මට දෙකයි යූස් කරන්න තියෙන්නේ මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එකේ. ඊළඟට මම පාවිච්චි කරනවා අනිවාර්යයෙන්ම ලිප් බාම් එකක් නයිට් එකේදී. ඉතින් මම usually use කරන්නේ my favorite Vaseline. මගේ last step එක විදියට මම use කරන්නේ මගේ lashes serum එක. මොකද මට lashes ඇත්තෙම නෑ guys. lashes සාමාන්‍යයෙන් දැන් මේ විදියට චුට්ටක් මට හිතෙනවා වැවිලා තියෙන්නේ කියලා මේ serum එකෙන් මම මේක order කරේ online Facebook page එකකින්. මේකේ නම Amora eyelashes and eyebrow serum එකක්. මේකත් අනිවාර්යයෙන්ම use කරනවා. ඉතින් මේක යූස් කරනවා ඇති ගොඩක් අය. ඉතින් ඔයාලා යූස් කරනවා නම් මේකේ බෙනිෆිට් එක ගැන පහලින් කමෙන්ට් කරන්න අනිත් අයටත් රිසල්ට්ස් දැනගන්න පුළුවන්. ඉතින් මේ විදියට තමයි මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක මගේ ඉවර වෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් කැමති වෙන්නේ නැති කියලා. පොඩි අඩපාඩු ඇති. ඉතින් ලොකු දේවල් කරන්න දන්නේ ඒත් බේසික් ටික මම අනිවාර්යෙන් මගේ රූටින් එකට මම ඇඩ් කරගෙන තියෙනවා. ඉතින් වැරදි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරගෙන යන්න. තවත් ලස්සන vlog එකක් අරගෙන ඔයාලා බලන්න එනකන් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. Thanks for watching. Bye.